මන් දන්නවා ඔයා අහන්නට කැමති නෑ කියන එක. එක කෙල්ලෙක් වාට එහෙම කරයි කියලා එහෙම නෙමෙයි වික්‍රම් වැරදි. මේ ප්‍රශ්නේ සමාන කරන්න හදන්න එපා. මම නෙමෙයි ආරමන්. උඹ තමයි මෙතන ප්‍රශ්නේ. උඹට වෙච්ච හැම දෙයක් ගැන මං හොඳ ආකාරව දන්නවා. මගේ උරහිසේ ඔළුව තියාගෙන උඹ අඬලා තියෙනවා. උඹේ කෙල්ල ගැන උඹ හැම දෙයක්ම මට කියලා තියෙනවා. උඹ තාම ජීවත් වෙන්නේ පරණ මතකත් එක්ක. ඒකයි මේ ප්‍රශ්න ඔක්කොටම හේතුව. එයා උඹෙන් ඈත් වෙලා වෙන ජීවිතයකට ගියාට උඹ තාම ඉන්නේ එතනමයි. මේ හැමෝටම තේරෙනවා ලෝකෙට පේන්න උඹ සම්පූර්ණයෙන් යව අමතක කරලා වගේ හිටියට උඹ ඇත්ත ජීවිතේ තාම ඉන්නේ එයත් එක්කමයි. එයා කොහෙද ඉන්නේ? එයා මොනවද කරන්නේ? එයාගේ හස්බන්ඩ් ගැන උඹේ හැම දෙයක් ගැනම දවස ගානේ හොයන මිනිහෙක්. උඹ පෙන්නන ජීවිතේ තනිකර බොරුවක්. අවුරුදු 5ක් තිස්සේ උඹේ බොරුව කර කර ඉන්නවා. එයා ඉන්න තැනට ගිහිල්ලා ඒ ගෙදර දිහා බලාගෙන උඹ බීබද්දෙක් වෙලා ඉන්නේ. මට උඹව තේරෙනවා. උඹේ වේදනාව තේරුම් ගන්නත් පුළුවන්. කෙනෙක් අවංකවම ආදරය කරලා ඒකෙන් රැවටුණා උඹ තමයි. සතියේ දිනවල රාත්‍රී 9:30ට